අපි කතා කරන්න යන්නේ 2016 ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ගාන. හරිද? 2016 ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ගාන. මේ ගාන මෙහෙම මුල් ටික නම් ඇත්තටම පට්ටම ලේසි. බේසික්ම තියරි ටික තියෙන්නේ. මට ඕනුනේ මේ ගානේ අවසාන කොටස තියෙනවා. අවසාන කොටස කියන්නේ ලවණ සේතු කොටසත් වැදගත්. මේ කොටසෙත් පොඩි වැදගත් කතාවක් තියෙනවා. ඒකට ටිකක් අපිට නිතර ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ගානක දකින්න නොලැබෙන જાතිය ලස්සන කොටසක් තියෙන අමාරු නෑ ඒකත්. නමුත් අර ඒක නෑ එච්චර ෆැමිලි නැති නිසා තමයි මම මේක මේ හදන්න තීරණය කරේ. එතකොට බලමු අපි ගාන කියවල මුලින් මොනවද දීලා තියෙන්නේ කියලා. එතකොට අපිට දීලා තියෙනවා මොනවද බලමු දීලා තියෙන්නේ. ඇලුමිනියම් නයිට්‍රේට්, කොපර් නයිට්‍රේට්, FeNO3 වල මෙහෙම ජලීය ද්‍රාවණ සෙට් එක දීලා තියෙනවා. මේකෙම සාන්ද්‍රණය 1m කියලා තියෙනවා. ඒවට අදාළ ලෝහ කූරු 3 තියෙනවා. ලවණ සේතු වලට භාවිතා කරන්න ඕනේවා තියෙනවලු. සන්නායක රැඳි මේ දීලා තියෙන්නේ මොකද්ද? අදාළ ලෝහ අයන සන්නායක ඉලෙක්ට්‍රෝඩ ටික හදාගන්න අවශ්‍ය බඩු ටික සේරම දීලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන විභවයන් අගයන් ටික දීලා තියෙනවා. ඒ අදාළ ලෝහ තුනටම අදාළව. ඊට පස්සේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ගානක අහන්න පුළුවන් ලේසිම જાතිය ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? මොකද තියෙන්නේ? විද්‍යුත් රසායනික කෝෂ තුන රූපීයගත කරන්න කියලා තියෙන. ඉතින් මොකද්ද සරල දෙයක් තියෙන්නේ නේද? අපිට පුළුවන් Fe2+ එකයි Fe එකත් එක්ක ඇලුමිනියම් Al3+ එක අඳින්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මොකද්ද? Fe2+ එකයි Fe එකයිත් එක්ක copper2+ එක copper එක අඳින්න. ඊට පස්සේ ඉතින් අපිට අඳින්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? Al3+ Al එකත් එක්ක copper2+ copper එක අඳින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තුන තමයි අපිට අඳින්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ ටික අඳින්න කරන ඇත්තටම කිසිම සරලම දෙයක් තියෙන්නේ නැහැ. හරිද? සරලම දෙයක් තියෙනවා ඉක්මනට අඳින්නම්. එයාම යට ප්‍රශ්නෙත් එක්ක මේ උත්තර ටික ලියාගෙන යන්න. දැන් ඔය තුන රූපීයගත කරාම හරිනේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? එක් එක් කෝෂයේහි ඇනෝඩේ කැතෝඩේ වායේ ලකුණු සමග දක්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ කෝෂ අංකණය දෙන්න කියලා තියෙනවා. E0 සෙල් නිර්ණය කරන්න භෞතික අවස්ථා දක්වමින් ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ දෙන්න කියලා තමයි තියෙන්නේ. සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාවක් ගැන නම් කියලා නැහැ. අපි එහෙනම් මේ ටික ලස්සනට ඇඳලා බලමු මොකද්ද වෙන්නේ. මේ අවශ්‍ය ටික නම් එකින් එක යන්නම්. හරිද? එතකොට මම මුලින්ම පටන් ගන්නම් මේ කෝෂෙන්. Fe2+ මේ සේරම අඳින්න බට්ට ලේසියයි. මේ සේරම නිකම්ම ලෝහයක් සහ ලෝහයේ අයනය අදාළ කරගෙන අඳපු ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. මම මුලින්ම යනවා Fe2+ සහ ඇලුමිනියම් එකට. මේ විදිහට අපි ඒ අදාළ ද්‍රාවණය සහ ලෝහය දැම්මා. උඩින් මේක කියලා නෑ. මෙහෙමනේ මේක කියලා දෙන්න බලන්න හොඳට. විද්‍යුත් රසායනික කෝෂ 3 රූපීයගත කරන්නනේ කියලා තියෙන්නේ. එහෙම නැතු කොහෙවත් කියලා නෑ මේක මේ සම්බන්ධ කරලා සන්නායක රැහැන් දුන්නා කියලා තියෙනවා. නමුත් අපිට කොහෙවත් සම්බන්ධ කරා කියලා නෑනේ. ඒ නිසා කොයිම වෙලාවකවත් එහෙම කියලා නැති වෙලාවක මේ ඉලෙක්ට්‍රෝඩ දෙක මැදින් සම්බන්ධ කිරීල කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ මම ලවණ සේතුව දාගන්නවා. ලවණ සේතුව දාගත්තා. එසම නම් කරන්නම්. මම දැන් අඳින්න හදන්නේ පළවෙනි එක. හරිද? මේක අඳින්න හදන්නේ Fe2+ එක. ඒක. ඒතර අපි සාමාන්‍යයෙන් ඇනෝඩය ගන්නවා මමට අඳින්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගත්තේ නැතුණත් අවුලක් නැහැ. එතකොට මම මෙතනින් ඇලුමිනියම් එක දාගන්නවා. එතකොට මෙහෙම Al3+ ඒකස් අනිවාර්යයෙන්ම 1 මවුල ඝන ඩෙසිමීටර් කියන සාන්ද්‍රණය දාන්නම ඕන. මෙතන ඇලුමිනියම් සොලිඩ් එක භෞතික අවස්ථා අනිවාර්යයි. ඊට පස්සේ අනිත් එකෙන් අපි අඳින්න හදන්නේ Fe නේ. Fe2+ ද්‍රාවණයක් තමයි තියෙන්නේ. ඒකස් 1 මවුල ඝන ඩෙසිමීටර් 1m කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක සම්මත ඒකකයක්. ප්‍රශ්න නමුත් අපිට සිලබස් එකේ ඒක භාවිතා කරන්න එපා කියලා තියෙනවා. හරිද? ඒ නිසා 1 මවුල ඝන ඩෙසිමීටර් කියන එක ලියන්න ප්‍රශ්නයක් නෑ. ඊට මේක එන්නේ මොකද්ද? ලවණ සේතු අනිවාර්යෙන් නම් කරන්න මොනවද කියලා. මම මෙහෙම දැන් අපිට ඕන නම් මෙහෙම දෙකකින් සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් කොහෙවත් එහෙම සම්බන්ධ කරලා කියලා නැහැ. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇති අනිවාර්යෙන්ම මම ඔච්චර මේ සම්බන්ධ කරන්නේ නැති කියන කතා කරන්න කියලා. මෙහෙම සන්නායක රැහැනකින් කෝෂ දෙකක් සම්බන්ධ කරලා නම් තියෙන්නේ. සන්නායක රැහැනකින් කෝෂ දෙකක් සම්බන්ධ කරලා නම් තියෙන්නේ. මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම ඒකේ භෞතික ප්‍රතික්‍රියා ලියද්දිනේ සමතුලිතයක් විදියට සහ සමතුලිතයක් නැතුව ලියන කතන්දර එනවනේ. ඒතර ඒක මාකින් ස්කීම් එකක් බැලුවොත් ඔයාලට තේරෙයි අනිවාර්යෙන් ඒගොල්ලෝ ඒක කෙයා කරලා තියෙනවා ලකුණු දීලා නැහැ.
වැරදිට ඉඳලා මේ වැරදිට සමීකරණ ලියලා තිබ්බොත් එහෙම හරිද දැන් මෙතන කියලා නැති නිසා මම මේක මකලා දාන්නවා හරිද කියලා නෑනේ මේක තියෙයි කියලා හරි නතර පළවෙනියට මදින්න පුළුවන් එක ඇඳ Fe2+ සහ ඇලුමිනියම් එක් එතකොට මම මේක ඇනෝඩේ මොකද්ද වෙන්නේ ඒක මම ඇනෝඩ් කැතෝඩ් හොයාගන්න චුට්ටක් මතක් කරලා දෙන්නම් අමතකයි කවුරු හරි ඉන්නවනම් ඇලුමිනියම් වල කොහොමද දෙන්නේ ඇලුමිනියම් වල E0 පිබුවේ තියෙන ඍණ 1.66 වෝල්ට් කියලා හරිද Fe2+ වල ඉන්නේ කීයද ඍණ 0.44 වෝල්ට් කියලා එතකොට ඇනෝඩේ කැතෝඩේ හොයාගන්නේ කොහොමද ඇනෝඩේ කැතෝඩේ හොයාගන්නේ සරල ක්‍රමයක් තියෙන මොකද්ද මේ දෙන්න මේ අගයන් ලැබිලා තියෙන මේ දෙන්නට කොහොමද මේ දෙන්න විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉන්න පිළිවෙල නෝනේ ඒතර විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගත්තට පස්සේ ඍණ අගයන් වැඩි මේවයින් පටන් අරන් පල්ලෙහාට එන්න ඍණ අගය අඩු වෙලා බිඳුවට ඇවිල්ලා බිඳුවේ ඉඳලා පල්ලෙහාට යද්දි ධන අගය වැඩි වෙන සීන් එකක් නෙවෙන්නේ එතකොට ඍණ අගය වැඩි අය උඩින් ඉන්නවා ඍණ අගය වැඩි අය උඩින් ඉන්නවා ඍණ අගය අඩු අය උඩින් ඉන්නවා. එතකොට මෙතන ඍණ අගය වැඩි වෙන්නේ කාගේද? ඇලුමිනියම් 3+. ඒතකොට ඇලුමිනියම් 3+ තමයි උඩින් ඉන්නේ. සරලවම කිව්වොත් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ උඩින් ඉන්න අය එහෙම නැත්නම් ඍණ අගය පට්ට වැඩි අය මේ දෙන්නෙකුට සාපේක්ෂව හොඳේ. ඒ දෙන්නෙක් ගත්තට ඒ දෙන්නට සාපේක්ෂව ඍණ අගය වැඩි එක්කෙනා තමයි කවුද? ඔක්සිකරණය වෙන්නේ. මොන වෙන්නේද? ඔක්සිකරණය. හරිද? ඔක්සිකරණය. හරිද? ඉතින් එයා ඔක්සිකරණය වෙනවා නම් මෙයා වෙන්නේ මොකද්ද ඔක්සිහරණය නේ එක කියන්න දෙයක් නැහැ නේද ඔක්සිහරණය එතකොට කොහොමද ඇනෝඩ් කැතෝඩ් තෝරගන්නේ ඇනෝඩ් කැතෝඩ් තෝරගන්න එකම එක වචනයයි මතක තියාගන්න ඕන මොකක්ද ඒ වචනේ එක කියලා මතක තියාගන්නකෝ ඈ කියලා කියන්නේ මොකද්ද ඇනෝඩ් කියන එක ක කියලා කියන්නේ මොකද්ද ඔක්සිකරණය කියන එක එහෙනම් ඔක්සිකරණය වෙන එක්කෙනා තමයි ඇනෝඩ් කාට හරි කියන්න පුළුවන් අයියෝ සර් ඍණාග්‍රය ඇනෝඩේ කියලා මතක තියාගත්තා නම් වැඩේ ඊට වඩා ලේසි නැද්ද කියලා. මෙහෙමයි කොයිම වෙලාවකවත් වෝනින් එකක් ඉදිරි කියන්නේ ධන ඍණ අග්‍ර වලින් ඇනෝඩ් කැතෝඩ් මතක තියාගන්න යන්න එපා. ඔක්සිකරණයෙන් ඔක්සිහරණයෙන් තමයි ඇනෝඩ් කැතෝඩ් මතක තියාගන්න ඕන. මොකද විද්‍යුත් විච්ඡේදනයයි විද්‍යුත් රසායනික කෝෂයි දෙකේ ධන ඍණ අග්‍ර වලට ඇනෝඩ් කැතෝඩ් තියෙන්නේ මාරු වෙලා. මේකෙදි ඇනෝඩේ ඍණ වුණාට කැතෝඩ් විද්‍යුත් විච්ඡේදනයට ගියාට පස්සේ මේක ධන වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා හොඳ අවබෝධයෙන් ඇනෝඩ් කැතෝඩ් සීන් එක ගන්න ඔක්සිකරණ ඔක්සිහරණ වලින්. හරිද? ඔක්සිකරණ ඔක්සිහරණ වලින් විතරක් ගන්න. හරිනේ එතකොට එහෙනම් එක කියන කෙටි වචනෙන් මතක තියාගත්ත ඇනෝඩ් එක තමයි ඔක්සිකරණ. එහෙනම් මෙයා ඇනෝඩ් එක ඉතින් එයා නම් කැතෝඩ් එක ඉබේට මෙයා වෙනවනේ. හරිද? හරි. ඇනෝඩ් කැතෝඩ් හරි එහෙනම් ඉතින් දැන් ප්‍රතික්‍රියා ලියන්න තියෙන්නේ. ඇනෝඩේ ළඟ වෙන්නේ ඔක්සිකරණය. එතකොට ඇලුමිනියම් තමයි ඔක්සිකරණය වෙන්නේ. හරිද? ඇලුමිනියම් සොලිඩ් එක පත් වෙනවා ඇලුමිනියම් 3+ aqueous ධන 3යි ඉලෙක්ට්‍රෝන බවට. මෙහා තමයි ඔක්සිහරණය වෙන්නේ Fe2+ aqueous ධන 2 ඉලෙක්ට්‍රෝන පත් වෙනවා Fe සොලිඩ් බවට ඔක්සිහරණ ප්‍රතික්‍රියා. නමුත් මම මේ ලියුව එකේ මේ මම අර ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද අර මේ ධනර මේ ප්‍රතික්‍රියාවේ මේ දෙන්න සම්බන්ධ කරලා තියෙනවා නම් එක විදියක් නැත්නම් එක විදියක් කියලා දැන් මෙතන කොහෙවත් කියලා නැහැ සන්නායක කම්බි වලින් මේ දෙන්න සම්බන්ධ කරලා තියෙනවා. ඒතකොට අපිට මේ විදියට ප්‍රතික්‍රියාවේ ඊතල දැම්මොත් ඇත්තම කතාව වැරදි. හරිද? ප්‍රතික්‍රියාවේ ඊතලය මේ විදියට දාන්න පුළුවන් වෙන්නේ දෙන්න ඉලෙක්ට්‍රෝඩ දෙක සන්නායක කම්බියකින් මේ සන්නායක කම්බියකින් එකිනෙකට මේ කනෙක්ට් කරලා තිබ්බොත් විතරයි. ඒතර මෙතන මේ විදියට ලිව්වොත් වැරදි. මෙතන එන්න ඕනි විදිය තමයි සමතුලිත ලකුණ තමයි එන්න ඕන. මොකක්ද එන්න ඕන? සමතුලිත ලකුණ තමයි එන්න ඕනි. හරිනේ. එතකොට මෙන්න මේ දෙක තමයි හරිම ප්‍රතික්‍රියාව භෞතික අවස්ථා අනිවාර්යයි. හරිද? නැත්තම් මේ ෆිසිකල් පාඩම නිසා ගාන වර්ධිනවා. එතකොට අපිට එනවා තව මොකද්ද භෞතික මේ මොකද්ද කෝෂයේ සම්මත විද්‍යුත් ගාමක බලය හොයන්න එනවා. ඉතින් විද්‍යුත් ගාමක බලය හොයන සමීකරණය මොකද්ද? E0 සෙල් සමානයි E0 කැතෝඩ් ඍණ E0 කැතෝඩ් ඍණ E0 ඇනෝඩ්. එතකොට මෙතන කැතෝඩේ වෙන්නේ මොකද්ද? Fe2+ එක ඍණ 0.44 ඍණ 1.66යි. හරිද? එතකොට මේක තමයි එන්නේ. එතකොට මේක මේ විදිහට තමයි එන්නේ. එතකොට මෙතන අගය එනවා ඍණ 0.44යි ධන 1.66යි 1.22ක් එනවා. මොකක්ද වෙන්නේ? 1.22ක් එනවා අගය. පැහැදිලිද? 1.22ක් එනවා.
හරිනේ 1.2 එකක් එනවා මේ වෝල්ටේජ් එක ධන වගේක් තමයි එන්නේ. පැහැදිලිද කතාව? හරිනේ එතකොට ඒක හරි. ඒතර අපිට ආව 1.2 එකක් ආවා. ඒතර ඒක තමයි පළවෙනි කෝෂය එක හරි. ඊට පස්සේ අපි යමු ඊළඟට ෆෙරස් සහ කොපර් භාවිතා කරලා අඳින එක. ෆෙරස් සහ කොපර් භාවිතා කරලා අඳින එක. හරිද? එතකොට ෆෙරස් සහ කොපර් ගත්තට පස්සේ Fe2 Fe එකේ අගය එනවා ඍණ 0.44ක්. කොපර් එක එනවා කොපර් 2 කොපර් එක ධන 0.34ක්. හරිනේ. සිංගාලෙන්දුත් එහෙම මේක කොහොමද එන්නේ? මෙහෙම අඳිනවා මෙහෙම ඇඳලා ලෝකූරු දෙක සම්බන්ධ කරා ලවණ සේතුව අනිවාර්යයෙන්ම දාන්න. ලවණ සේතුව මතක් වෙච්ච වෙලාවෙම දාන්න, නැත්නම් ලවණ සේතුව අමතක වෙන්න පුළුවන්. උනොත් වැඩේ වැරදි. එතකොට මෙතන අපි Fe solid ගමු. Fe2 1m කියලා ලියන්න එපා. විභාගදී අනිවාර්යයෙන්ම ලියන්න කොහොමද 1 ගන්න ඩෙසිමීටරට 1 මවුල කියලා එහෙම ලියන්න. දිග එකකින් ලියන්න. එතකොට මෙතන copper 2 1m කියලා ගමු. මෙතන copper solid එක. එතකොට ඔක්සිකරණ ඉලොක්සිහරණ විභව දෙක දිහා බැලුවොත් එimhe වඩා ඍණාගයක් තියෙන ෆෙරස්. ඒතර ෆෙරස් තමයි ඔක්සිකරණය වෙන්නේ නේ. කවුද ඔක්සිකරණය වෙන්නේ? ෆෙරස් තමයි ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් ඉතින් මෙයා තමයි ඔක්සිහරණය වෙන්නේ. එතකොට මම ගුව 1 කියලා මතක තියාගන්න කියලා. 1 කියලා කියන්නේ මොකද? ඇනෝඩය තමයි කරණය වෙන්නේ කියලා. එහෙනම් මෙයා තමයි ඇනෝඩය. මෙයා තමයි කැතෝඩය. හරිද? මෙයා තමයි කැතෝඩය. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන මම ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම එයාපත් වෙනවා. මෙතන භෞතික මේ ප්‍රතික්‍රියාව සමතුලිතයක් විදිහට ලියන්න හේතුව මම කලින් කිව්වම දැක්මන් ලියාගෙන යන්න. ධන 2 ඉලෙක්ට්‍රෝන මෙතන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව copper 2 1 ධන 2 ඉලෙක්ට්‍රෝන පත් වෙනවා copper solid බවට. හරිනේ. ඒතර ඕක තමයි කතාව. ඒකත් හරි. ඊට පස්සේ මට කලින් එකේ මේ ලියන්න අමතක වුණා. මොකද්ද මේ නාමකරණය කියන්නේ මේකද අපිට කියලා තියෙනනේ මේ කෝෂ අංකනේ කියන්නේ IUPAC නාමකරණයනේ. IUPAC නාමකරණය ලියද්දී අපි මුලින්ම ලියන්නේ ඇනෝඩේ ඊට පස්සේ කැතෝඩේ. හරිද? හරි. ඇනෝඩේ ලියද්දී ඇනෝඩේ ලියන්නේ ඔක්සිකරණය වෙන පැත්තට. දැන් මෙතන ඇනෝඩේ ඉන්නේ මොකද්ද? ඇලුමිනියම්නේ. solid භෞතික අවස්ථාව වෙනස් නිසා වෙන් කරා ඒකස් අනිවාර්යයෙන්ම සාන්ද්‍රණය දාන්න. ඊට පස්සේ මෙතන එන්න මොකද්ද? ඊතල හරහට ගහන ඉරි දෙකක් එනවා. හරහට ගහන ඉරි දෙකක් එන්නේ. හරහට ගහන ඉරි දෙකක් එන්නේ ඇයි? එයා මේ ලවණ සේතුවකින් තමයි වෙන් කරලා තියෙන්නේ. හරිද? ලවණ සේතුවකින් තමයි වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා එහා පැත්තට. එහා පැත්තට ගියාට පස්සේ දැන් එහා පැත්තේ එනවනේ කැතෝඩේනේ. කැතෝඩේ ලියන්න ඔක්සිහරණය වෙන පැත්තට. Fe2 1 ධන 1 මවුල ඝන ඩෙසිමීටරයට කොයිලාවත් මේ ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ නාමකරණයට. ඊට පස්සේ ඇල ඉරක් Fe solid. එච්චරයි කතාව. දැන් ඔය විදිහට තමයි පල්ලෙහා යන සේරගම ලියන්නේ. මොකද මේ හැම එකම ලෝහ අයනනේ. ඒතර මෙතනත් එන්නේ මොකද්ද? Fe solid එක. Fe solid එක ඊට පස්සේ Fe2 1 මවුල ඝන ඩෙසිමීටරයට. ඊට මෙතන copper 2 1 මවුල ඝන ඩෙසිමීටරයට copper solid වැඩේ ඉවරයි. හරිද? ඊට පස්සේ ඉන්න එක්කෙනාව ගත්තොත් එහෙම ඊට පස්සේ ඉන්න අවසාන කෝෂය තමයි ඇලුමිනියම් සහ කොපර් එකනේ බලමු. ඇලුමිනියම් සහ කොපර් එක තමයි. මෙයාගේ E0 සෙල් එක හෙව්වේ නැහැ නේ. ඒක අමතක වුණා. E0 සෙල් එක බලමු. E0 සෙල් සමානයි E0 cathode minus E0 anode නේ. cathode වෙන්නේ මෙයාගේ මේකනේ. එතකොට ධන 0.34 ඍණ 0.4 හැදෙද්දී මෙතන ඍණ ධන වෙනවා. එතකොට අගයක් එනවා 0.78 නේ. ධන 0.78 වෝල්ට් කියලා එනවා. හතරට හරි. ඔක තමයි අගේ. ඊට පස්සේ අවසානටම අදින්න යන කෝෂය මොකද්ද? ඒ තමයි ඇලුමිනියම් එක කවුද? කොපර් එකනේ. බලමු ඒක නේද? yes ඇලුමිනියම් සහ කොපර් එක අවසාන එක. ඊට පස්සේ ඒක ගත්තොත් එහෙම එන්නේ ඇලුමිනියම් සහ කොපර් එක ඇලුමිනියම් solid ඍණ 1.66 වෝල්ට්. අනිත් එක කොපර්. මම මේ දත්ත ලියන්නේ මේ පාස් පේපර් එකෙන් බලාගෙනම තමයි. හොඳයි. ඒතර ඔයාලත් එහෙම ලියා ගන්න. හරිද?
ධන 0.34 වලඳ කවුරු යනකොට මේ මතක තියාගන්න මතක තියාගෙන ඉන්න දෙයක් නැහැ. ඒවා අවශ්‍ය කට්ටිය අවශ්‍ය වෙලාවට පේපරේ ලබා දෙනවා. හරිද? පේපරේ ටයිප් කරලා එන්න. හරිද? ඉක්මනට අනිමු ලෝහයන් අඳින්න තියෙන ලේසිම ඉලෙක්ට්‍රෝඩ් වර්ගය තමයි ඉතින් මේක. හරිද? ඊට පස්සේ ලවණ සේතුවකින් නම් කරා මේක ලවණ සේතුව. සිංගාල නම් කරමු ඇලුමිනියම් සොලිඩ් Al3+ aqueous ලවණ සේතු මේ ආයේ සාන්ද්‍රණ දාන්න හොඳ එකයි වරාණ තුලම සාන්ද්‍රණේ දාන්න ඊට පස්සේ නම් ඉතින් සරලයිනේ බලන්න විද්‍යුත් විභව අගයන් බැලුවට පස්සේ කවුද ඍණ 1.66 තමයි උඩින්ම ඉන්නේ නේ එහෙනම් ඉතින් මෙයා තමයි මොකද්ද ඇනෝඩය මෙයා තමයි කැතෝඩය මෙයා ඇනෝඩය මෙයා කැතෝඩ් එහෙනම් ඇනෝඩේ ප්‍රතික්‍රියා ලිව්වොත් එimhe ඇනෝඩේ වෙන්නේ ඔක්සි 1 ඔක්සිකරණය නේ ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩේ එතකොට මෙතන වෙන්නේ ඇනෝඩේ මොකද්ද ඇලුමිනියම් සොලිඩ් එකපත් වෙනවා කියන්නේ මේ මොන අවස්ථාව මේ සම්බන්ධ කරලා නැහැ නේ මෙතන කිසිම සම්බන්ධයක් නැහැ නේ සන්නායක කම්බි වලින් සම්බන්ධ කරන කතාව චුට්ටක්වත් කියලා නැහැ ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම සමතුලිත විදියට තමයි ලියන්න ඕනේ හරිද ඇලුමිනියම් 3+ aqueous ධන 3යි ඉලෙක්ට්‍රෝන මෙතන එනවා copper 2+ aqueous ධන 2යි ඉලෙක්ට්‍රෝන පත් වෙනවා copper solid එක බවට E node අගය ගත්තොත් එහෙම E node ගත්තොත් එහෙම E node සමාන E node cathode minus E node anode cathode අගය වෙන්නේ මේක ධන 0.3යි 4 ඍණ 1.66යි උත්තරේ එනවා 2.1 වෝල්ට් කියලා. හරි 2.1 වෝල්ට් කියලා එනවා. ඔන්න කෝෂ දුනට මැන්දා. හරිද කෝෂ දුනට මැන්දා. කතන්දරේ හරිනේ. එයා ඇනෝඩේ කැතෝඩේ ලකුණු සමග දක්වන්න කියලා දෙනවා. මේවයි දැන් ඔක්සිකරණය වෙන තැන තමයි වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඩයින් එක පෙන්වන වැඩිපුර මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එකතු වෙන්නේ කොහෙද ඔක්සිකරණය වෙන තැන් වලනේ. ඒතර ඔක්සිකරණය වෙන තැන් ටික තමයි හැමදෙස්සෙම ඍණ වෙලා මේගොල්ලෝ ධන වෙන්නේ. හරිද? ඔක්සිකරණය වෙන තැන් ටික ධන ඍණ වෙනවා මේගොල්ලෝ ඔක්සිහරණය වෙනවා ධන වෙනවා ඔක්සිකරණය වෙන තැන් ඍණ වෙනවා ඔක්සිහරණය වෙන තැන් ධන වෙනවා ඒකට හේතුව මේ බලන්න මේ ප්‍රතික්‍රියාව මෙහාට යද්දි ඉලෙක්ට්‍රෝන නිපදවන තැන වෙන තමයි ඍණාග්‍රය වෙන්නේ හරිනේ හරි ඒ කතාව හරි ඊට පස්සේ තියෙනවා මොකද්ද අපිට මෙන්න මෙහෙම කතාවක් මේ ඊළඟ කොටස විදියට තියෙනවා පොඩි සීන් එකක් තියෙන්නේ මොකද්ද මේ ලවණ සේතුවට මේක භාවිතද නැද්ද කියලා හොයන්න කියලා අපි දන්න ලවණ සේතුවක් ඇයි අපි භාවිතා කරන්නේ දෙපැත්තේ ආයන සමතුලිතය තියාගන්නනේ ආයන සමතුලිතය තියාගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? මේ වගේ එකක් ලවණ සේතුවට අයනයක් ලවණ සේතුවට ලවණයක් තෝරගනිද්දී ලවණ සේතුවට ලවණයක් තෝරගනිද්දී මොනවද අපි කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා. දැන් මෙතන තියෙන ඒවායින් අපි බලමුකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ හොඳට විඝටනය වෙන කෙනෙක් තමයි. හැබැයි ඔයා හිතන්න සෝඩියම් කියන හොඳට විඝටනය වෙන කෙනෙක් තමයි. නමුත් දැන් ඇලුමිනියම් 3+ පැත්තට එහෙම හයිඩ්‍රොක්සයිඩ් අයනය යද්දී ඇලුමිනියම් 3+ පැත්තට හයිඩ්‍රජන් අපි දන්න ලවණ සේතුවේ තියෙන අයන වලින් මොකද කරන්නේ? අයන දෙක දෙපැත්තට යනවනේ. කැතෝඩ කුටීරේ ධන සාන්ද්‍රණය වැඩි වෙන නිසා ධන සාන්ද්‍රණය වැඩි වෙන නිසා ඍණ අයනය යනවා කැතෝඩ කුටීරේ වෙත. දැන් ඔයා හිතන්න ඇලුමිනියම් ඇනෝඩේ විදියට ඉන්න වෙලාවක Al3+ සාන්ද්‍රණය වැඩි වෙද්දී මේ පැත්තට යනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම්ට ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හදන්න පුළුවන් නේ. ඒතර මේ වගේ අවක්ෂේපයක් තැම්පත් වෙන්න ගත්තොත් එහෙම අනවශ්‍ය අවක්ෂේපයක් තැම්පත් වෙන්න ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ? අඩාල වෙන්න පුළුවන්. අතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හොඳ විද්‍යුත් විච්ඡේදය තමයි. මෙයා සම්පූර්ණයෙන්ම දෙකට කැඩෙනවනේ. නමුත් ඒ වගේ වෙලාවක මේ වගේනේ අවක්ෂේප හැදීමේ හැකියාව නිසා නම් එයාව අපිට මේ ලවණ සේතුවක් විදියට ගන්න බෑ. හරිද? ඊළඟ දේ තමයි සෝඩියම් නයිට්‍රේට්. සෝඩියම් නයිට්‍රේට් ගත්තොත් නම් නයිට්‍රේට් කියලා කියන්නේ සියලුම කැටයනත් එක්ක දිය වෙන කෙනෙක්. සෝඩියම් කියලා කියන්නේ ඕනම ඇනයනයක් එක්ක දිය වෙන කෙනෙක්. ඒතකොට මෙතන අවක්ෂේප ප්‍රශ්න නම් චුට්ටක්වත් නැහැ. අවක්ෂේප ප්‍රශ්න නම් පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම මෙයා හොඳ ලවණයක් සම්පූර්ණයෙන්ම මවුලයක් දැම්මොත් ඉතින් මවුලයක් බවට විඝටනය වෙනවා. ඒතර විඝටනයේ ප්‍රශ්නකුත් නැහැ. ඒතකොට අපිට සෝඩියම් නයිට්‍රේට් කියන එක නම යොදා ගන්න පුළුවන් ලවණ සේතුවක් විදියට. නමුත් ලවණ සේතුවක් විදියට භාවිතා කරද්දී අපි තව දෙයක් බලනවා ඒ තමයි ලවණවල සචලතාවය. ලවණයේ තියෙන අයනවල සචලතාවය කියන්නේ අයනවල වේගය කියන වගේ දෙයක්. ඒක රඳා පවතින්නේ ආරෝපණය සහ
ස්කන්ධය කියන දෙක මත පදනම්ව ස්කන්ධය කියන දෙක මත පදනම්ම තමයි යොක රඳා පවතින්. ආරෝපණය සහ ස්කන්ධය කියන දෙක මත පදනම් වෙලා තමයි රඳා පවතින්. එතකොට දැන් සෝඩියම් නයිට්‍රේට් ගත්තම දෙන්නගේම ආරෝපණය නම් සමානයි. එක්කෙනෙක් දාන්න එකයි එක්කෙනෙක් ඍණ එකයි. ආරෝපණය අගය සමානයි. ස්කන්ධය අතින් ගත්තොත් පැහැදිලිවම සෝඩියම්ට වඩා නයිට්‍රේට් වල ලොකු ස්කන්ධ වෙනසක් තියෙනවා. ඒ නිසා අයනවල සචලතාව මෙතෙන්දි සමාන වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා කාට හරි මේකේ උත්තරේ සෝඩියම් නයිට්‍රේට් අයනවල සචලතාවයේ සම්බන්ධයෙන් සලකලා ගන්න පුළුවන්. ගැලපෙන්නේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. උත්තර දෙකටම දීලා දෙන එකට හේතුව තමයි මෙහෙමයි. සාමාන්‍ය සිලබස් එකේ අයනවල සචලතාවය කියන එකට පැහැදිලි තියරියක් ගැන අපි කතා කරන්නේ නැහැ නේ. දැන් ආවර්තය විචලන වල උනත් ආරෝපණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා මේක අර එහෙම අරන් ගන්නත් පුළුවන්. ඒ නිසා දෙකටම උත්තර වලට ලකුණු දීලා තියෙනවා මාගින් එකේ. ඒකත් චුට්ටක් බලන්න කියවල මොනවද තියෙන්නේ කියලා. තියෙන දේ සරලව ඉතින් අර සචලතාවය කියන එක ගැන හිතන්නේ නැතුව අර අවක්ෂේප වෙන්නේ නැහැ කියන එක මත පදනම් වෙලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි මේක ගන්න KCl KNO3 වගේ කෙනෙක් තමයි ගන්න. මොකද ස්කන්ධත් ආසන්නව සමානයි, ආරෝපණත් සමාන නිසා රිසෝස් එකේ තියෙනවා KCl KNO3 වගේව තමයි බහුලව භාවිතා වෙන්නේ කියලා. ඇමෝනියම් නයිට්‍රේට් වගේත් ගන්න පුළුවන්. හරිනේ. ඊළඟට අපිට තියෙන උදාහරණය තමයි මොකක්ද? ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය නම් ඉතින් ගන්න බැරි සරලම හේතුව තමයි යා දුබල අම්ලයක්නේ. දුබල අම්ලයක් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. යා දුබල අම්ල විඝටනය වෙන්නේ කොහොමදනේ? ඒගොල්ලෝ විඝටනය වෙන්නේ භාගිකවනේ. භාගික විඝටනය වෙනවා අය ගන්න බෑ. හරිද? එතකොට ලවණ සේතුවක දැන් මේ වගේ ප්‍රශ්නයක් ආයිත් ආව කියලා හිතනකො ලවණ සේතුවට භාවිතයට සුදුසුද නැද්ද කියලා බලන්න. ඒතර ඔයා බලන්න ඕන දේවල් ටික තමයි. විඝටනය වෙන ප්‍රමාණය. ඒ කියන්නේ විඝටනය වෙන විදිය ගැන බලන්න ඕන. ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්ද දුබල එක්කෙනෙක්ද? ප්‍රබල එක්කෙනෙක් නම් ඉතින් අවුලක් නැහැ. හොඳට විද්‍යුත් විච්ඡේදනය වෙනවා. දෙවෙනි එක බලන්න ඕන දේ තමයි අවක්ෂේප කරන්න පුළුවන් ද සීන් එක. අවක්ෂේප ඇති වෙන්න හැකියාවක් තියෙනවද නැද්ද කියන එක. තුන්වෙනියට බලන්න ඕන දේ තමයි අයනවල සචලතාවය කියන. මේ දෙකම තෘප්ත කරපු එක්කෙනෙක් පල්ලෙහාට આવොත් එම අයනවල සචලතාවය කියලා බලන්න. දෙකෙත් ආරෝපණය සහ ස්කන්ධය බලන්න. ආරෝපණ සමාන නම් ස්කන්ධ ආසන්න වශයෙන් සමාන නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔහොම තමයි මේ ලවණ සේතුවේ තියරි එන. ඒක තියරි නෙවෙයි. මේකට අර අයනයක් තෝරගනිද්දි මේ තියරි පොයින්ට් එක හොඳටම ඇති. හරිද? ඊළඟට එනවා ඔන්න අර මම කිව්වට ටිකක් ලස්සන කොටසක් තියෙයි කියලා මේ ගන්න. අන්න ඒ කොටසට ආව. හරිද? බලමු මේකේ මොකද්ද කරන්න කියලා. ආරම්භයේදී වැඩිම ඊනෝට් සෙල් පෙන්눔 කරන විද්‍යුත් රසායනික කෝෂය සලකන්න කියනවා. ඉතින් ඒක බලමු. වැඩිම ඊනෝට් සෙල් පෙන්නුවේ මෙයාද කොහෙදනේ? 2යි මෙයා. මෙයා 0.78යි නයා වෙන්න බෑ. මෙයා 1.2යි. එහෙනම් මෙයා තමයි අවශ්‍ය කෝෂය. මෙයා තමයි අවශ්‍ය කෝෂය වෙන්නේ. හරිද? මෙයා තමයි අවශ්‍ය වෙන කෝෂය. මම මෙයාව මෙතනින් ගන්නම්කෝ ඉක්මන ලේසිය දමට ආයි වෙලාවක් යන්නේ නැහනේ. හරිද? එතකොට හරි මේකනේ අවශ්‍ය. මේක තමයි අපිට අවශ්‍ය එක්කෙනා. හරිද? හරි. එතකොට ඔන්න එයාව ගත්ත. මෙයාගේ තියෙනවා 2.0 ගානක්. හරිද? අහන්නේ මොකද්ද? මෙම විද්‍යුත් රසායනික කෝෂය සකස් කර ඇත්තේ ද්‍රාවණ වල පරිමාවන්. මේගොල්ලෝගේ ද්‍රාවණ වල පරිමාත් සමානයිලු. V කියලා හිතන්නකො දෙකේම පරිමාව සමාන ලෙස වන බවත් ඒවායේ පරිමාවන් පරීක්ෂණය සිදු කරන කාලය තුළ නොවෙනස්. ඒ කියන්නේ ඉතින් පරිමාව බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියන එක නේද වැඩන්නේ අමතක කළා දාන්න. කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ දෙක සන්නායක රැහැනකින් සම්බන්ධ කරා. මොකද කියන්නේ? ඉලෙක්ට්‍රෝඩ දෙක සන්නායක රැහැනකින් සම්බන්ධ කරලා මොකද්ද කාලයකට පසු ඇනෝඩ කුටීරය වෙන්නේ මේකනේ. ඒකේ ලෝහ සාන්ද්‍රණය සීලු. මෙයාගේ ලෝහ සාන්ද්‍රණය ඇලුමිනියම් 3+ නේ. ඇලුමිනියම් 3+ ඒක්වස් වල සාන්ද්‍රණය C මවුල ඝන ඩෙසිමීටරයටලු. කැතෝඩ කුටීරය තුල ලෝහ අයන සාන්ද්‍රණය තමයි අහන්නේ. කොපර් 2+ තමයි අහන්නේ නේ. මේක බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් යම් කිසි ගාලාවක් ප්‍රතික්‍රියා කරනවානේ. හරිද? මේක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරද්දී මේ ප්‍රතික්‍රියා දෙක පැහැදිලිව බැලුවම මොකද්ද වෙන්නේ? ආරම්භයේදී Al3+ සාන්ද්‍රණය 1m වල ඉන්නවනේ. ඒක ඉතින් ගානේ තියෙනවනේ කොහොමද? හරිද? හැබැයි එන්න මොකද්ද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට සිද්ධ වෙනවනේ. මෙයා සම්බන්ධ කරාට පස්සේ මේ විදිහට තියෙන්නේ නැහනේ. එයා මෙහෙම තනි ප්‍රතික්‍රියාවක් විදිහට ඉස්සරහට සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙනව නම් ඇලුමිනියම් 3+ අලුතෙන් මොකද්ද වෙන්නේ? හැදෙනවනේ නේ.
මොකද ඇලුමිනියම් සොලිඩ් එක මේ තහඩුවේ ඉන්න කට්ටිය මෙහෙම ද්‍රාවණගත වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඇලුමිනියම් 3+ එකට තව ඇලුමිනියම් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? තව එකතු වෙනවනේ. එකතු වෙලා දැන් අවසානයේ කියනවා යම් කිසි වෙලාවකට පස්සේ සාන්ද්‍රණය C කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම C කියලා කියන්නේ එකට වඩා වැඩි අගයක්. හරිද? මම මේක දැනට ලියාගන්න නිකන් අවබෝධයක් ගන්න. අහන්නේ මොකද්ද? ඒක C භාවිතා කරලා copper 2+ සාන්ද්‍රණයනේ. බලන්න මේ පැත්තේ ප්‍රතික්‍රියාව සාපේක්ෂව මේ පැත්තට සාපේක්ෂව හාත්පසින්ම වෙනස් දෙයක් නේ. copper 2+ ද්‍රාවණයේ ඉන්න copper 2+ ඇවිල්ලා මේකේ තැම්පත් වෙනවා copper solid විදියට. එහෙනම් මේකට copper 2+ ලැබෙන්න විදියක් නැහැ. copper 2+ වැය වෙන එකක් තමයි වෙන්නේ. එහෙනම් මේකෙත් ආරම්භයේ copper 2+ සාන්ද්‍රණයේදී 1m තමයි. නමුත් copper 2+ වැය වෙන නිසා මොකද්ද වෙන්නේ? අලුත් සාන්ද්‍රණය මොකද්ද වෙන්න ඕන? එකට වඩා අඩු වෙන්න ඕන මොකක් හරි එන සාන්ද්‍රණයක්. ඉතින් මෙහෙමනේ අපි මේ දෙන්න ප්‍රතික්‍රියා කරන මේ සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ආරම්භ බලමුකෝ. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ආරම්භ බලමුකෝ. වැඩේ ඉවරයිනේ. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ආරම්භ බලමු. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ලියද්දී ඔය ඉස්සෙල්ලා මේ ප්‍රතික්‍රියා දෙක ලියාගමු. ඇලුමිනියම් සොලිඩ් පත් වෙනවා Al3+A+ ධන 3 ඉලෙක්ට්‍රෝන copper 2+A+ ධන 2 ඉලෙක්ට්‍රෝන පත් වෙනවා copper solid එක මේක 1 මේක 2 කියලා ගමු. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඇනෝඩේ ප්‍රතික්‍රියාවයි කැතෝඩේ ප්‍රතික්‍රියාව එකතු කරලා ගන්න එකනේ. අපි දන්නවා එකතු කරද්දි මොනවද නැති වෙන්න එකතු කරන්න ඕන. ඔව් ඉලෙක්ට්‍රෝන කැපෙන්න එකතු කරන්න. නමුත් දැන් බැලුවොත් මෙතන ඉලෙක්ට්‍රෝන 3යි මෙතන ඉලෙක්ට්‍රෝන 2යිනේ. කැපෙන්නේ නැහැනේ. එහෙනම් මේ දෙන්නම කපන්න අපි මොකද කරන්නේ? මේ දෙන්නම පොදු වගයකට ගන්න ඕනේ. ඉතින් දැන් මෙතන පොදු වගයකට ගන්න තියෙන එකම ක්‍රමය තමයි පළවෙනි ප්‍රතික්‍රියාව මම ගුණ කරනවා 2කින් දෙවෙනි ප්‍රතික්‍රියාව මම ගුණ කරනවා 3. එතකොට මෙතන 2යි මෙතන 2යි මෙතන 6යි මෙතන 3යි මෙතන 6යි මෙතන 3යි. ඉලෙක්ට්‍රෝන කැපෙනවා. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ගත්තොත් එන්නේ මෙන්න මෙහෙම එකක් නේ. 2යි ඇලුමිනියම් සොලිඩ් ධන 3යි copper 2+A+ පත් වෙනවා 2යි Al3+A+ ධන 3යි copper solid බවට. තේරුණාද? ඔක තමයි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. දැන් අපිට ඩිරෙක්ට් copper 2+ සහ ඇලුමිනියම් අතර සම්බන්ධයක් ගන්න පුළුවන් නේද? ඇලුමිනියම් සහ copper 2+ අතර සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. හරි. මම ඒක මෙතෙන්ට ගන්නම්කෝ. දැන් අපි මෙතන ඇලුමිනියම් සහ මේ copper ලෝහ වැඩක් නැහැ. ලෝහ වල සාන්ද්‍රණයක් අපි කතා කරන්නේ නැහැනේ. එතකොට අපි දන්නවා ඇලුමිනියම් හැදිලා තියෙනවා. දෙන්නගේම ආරම්භයේදී කීයද? ආරම්භක සාන්ද්‍රණ ගත්තොත් මේවා වැඩක් නැහැ. මේ දෙන්නගේම එක නින්දියේ. ප්‍රතික්‍රියා කරන ගාන අපි අමතක කරමු. අවසාන ගාන කීයද ඉන්නේ? දැන් ඒගොල්ලෝ කියන ඇලුමිනියම් වල C ඉන්දියලු. Cලු දැන් අවසාන ගාන. මෙයාගේ ගාන තමයි අහන්නේ C ඇසුරෙන්නේ. ඕකනේ ප්‍රශ්නේ අපේ. අපි ඉතින් x අකුරක් දාගමු. ඔයාලට හරි අපි දන්නේ එකම අකුර x නේ. දන්නේ නැති දෙයක් ආපු ගමන් අපි හිතනවා copper ප්‍රතික්‍රියා කරනවා x ප්‍රමාණය. මම රින්න දාගන්නවා copper 2+ කියන මෙතන ප්‍රතික්‍රියා කරන කෙනෙක් නිසා. ඇලුමිනියම් වලට ආවද ඉතින් ඒතකොට මේ දෙන්නේ ස්ටොයිකියෝමෙට්‍රි එක ගත්තොත් එහෙම ඇලුමිනියම් හැදෙන ප්‍රමාණය වෙන්නේ අදාළ ස්ටොයිකියෝමෙට්‍රියෙන් බෙදුව හොයන්න ඕන එක්කෙනාගෙන් ගුණ කරා. හරිද? ඕක තමයි. එතකොට මෙයාගේ එන්න ඕන මෙයාගේ අවසාන එකේ කරින් x. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කරින් x කියලා දාන්න බෑ. අපිට කියන්නේ c ඇසුරෙන් ලියන්න කියලානේ. එහෙනම් x ආදේශ කරගත්තා නම් හරි c අඩංගු ප්‍රකාශනයකින්. ඒකට මම මෙතෙන්ට යන්න. ආරම්භයේදී එකක් ඉඳියා අලුතෙන් මෙච්චරක් හැදුනා. මේ සාන්ද්‍රණ වලින් ඇයි ගේම ගන්නෙ? සාන්ද්‍රණ වලින් නේ හරිනම් මවුල වලින් ගන්න ඕනනේ. එහෙම ප්‍රශ්නයක්ත් තියෙනවනේ. එතකොට කතාව තමයි මෙතන අපි සම්බන්ධයක් ගමු. ආරම්භයේදී ඉන්දියා x ප්‍රමාණයක් මෙච්චරක් හැදුනා. දැන් ඉතින් ආරම්භයේ ඉඳපු ගානයි හැදිච්ච ගානයි එකතුව සමානයි c ට. දැන් අපි සාන්ද්‍රණ වලින් ගත්තයි කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. c සමානයි n බෙදීම v. එළුණා. c සමානයි n බෙදීම v. මවුල ගාන සමානයි සාන්ද්‍රණීය වාරයක් පරිමාව. දැන් මොකද කියන්නේ? දෙන්නගෙම ආරම්භක පරිමාවලුත් සමානයිලු. ප්‍රතික්‍රියා කරද්දිත් පරිමාව වෙනසක් වෙන්නේ නැහැලු. ඉතින් මම පරිමාව ගුණ කරා කියලා තේරුම් නැහැනේ. කැපිලා යනවා. ඒක අමතක කරලා දාලා මවුල ගාන සමානුපාතිකයි සාන්ද්‍රණය කියලා දාලා හද මෙච්චරයි. දැන් මම මෙතනින් c ප්‍රකාශයක් ගමු. c ප්‍රකාශයක් ගත්තොත් එහෙම
2යි x 3 සමානයි c ඍණ 1 3 අරන් ගියා c ඍණ 1 බෙදීම 2x ඔන්න x වලට ප්‍රකාශනයක් ගත්තා. දැන් ඉතින් ඒක මෙතෙන්ට ආදේශ කරමු. මෙයාගේ මොකද්ද අපිට කියන්න තියෙන 1 ඍණ x කියන පදය ගන්න ඕන c ඇසුරෙන්නේ. එතකොට ඉතින් 1 ඍණ x නේ. x කියලා කියන්නේ මොකද්ද? 3යි c ඍණ 1 බෙදීම 2. 1යි ඍණ 3 sorry වැරදුනා. 1 ඍණ 3යි c ඍණ 1 බෙදීම 2 නෙන්නේ. දෙකට පොදු පදයක් මම දෙක පොදු පදයක් විදිහට ගත්තා. 2 ඍණ 3යි c ඍණයි ඍණයි ධන වෙනවා ධන 3යි. ඔන්න උත්තරය මේ 2යි මේ 3යි 5යි ඍණ 3යි c. මේ ගත්තේ මොකේද? එක ඍණ c කියන පදයේ ප්‍රකාශනයක් තමයි ගත්තේ. ඉතින් එක ඍණ c කියන්නේ මොකද්ද මේ? කැතෝඩ කුටීරය තුල කොපර් 2+ සාන්ද්‍රණය තමයි එක ඍණ c. එක ඍණ c වලට තමයි මේ ප්‍රකාශනය ගත්තේ. මේක තමයි උත්තරේ. සරල කතන්දරයක් තිබ්බේ නිකන් සාන්ද්‍රණය. රසායනික ගණනයේ පාර්ට් එකක් තිබ්බේ. නමුත් ඒ වගේ ගණන් වැඩි ඇවිල්ලා නැති නිසා ගොඩක් අය ඔක පටල ගන්න කියලා මට හිතුණා මම ඒකයි මේක හැදුවේ. එතකොට සරලම කතන්දරයක් තියෙන. හරිද? සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ගත්තම ලේසි. ඇනෝඩ් සහ කැතෝඩ කුටීර කියන දෙක අතර ප්‍රතික්‍රියාවට දාලා සම්බන්ධයක් ගොඩනගා ගන්න. අපි ෆැරඩේ නියතේම මම කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ මේ ප්‍රතික්‍රියාව. ඇනෝඩ් කැතෝඩ දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න ලේසිම ක්‍රමය තමයි සම්පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව ගන්න එක. හරිද? මම හිතනවා මේක ලේසියෙන් තේරුණා කියලා. මොනවාරි ගැටලු තියෙනවා නම් තේරුම් නැත්නම් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම ඉඩක් ලැබුණම උත්තරයක් දෙන්න. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා.